හෙලෝ ළමයි අද වීඩියෝ එක හස්බන්ඩ්ගේ ගෙබුස්ටාක් උපන්දිනය අපි දෙන්න ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක ඉඳලා කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. ඉතින් අද වීඩියෝ එක නම් ගොඩක්ම ෂෝට්. ඉතින් මම මෙන්න මේ විදියට අවදි වෙලා බුද්ධ පූජාව සකස් කරලා මගේ හස්බන්ඩ් වෙනුවෙන් මගේ ආගමේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා එයාට යාපතක්ම වෙන්න, එයාගේ සතුට, එයාගේ නිරෝගීකම තමයි ප්‍රාර්ථනා කරේ. ඊට පස්සේ මෙන්න මේ විදියට මම පොඩ්ඩක් නිදාගෙන ආය අවදි වෙලා ඉක්මනටම එයාගේ වෙලාව දැන් පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඩිස්ටන්ස් එක දැන් පැය 4මාරක්. වින්ටර් එකේදී පැය 4මාරක් වින්ටර් කිව්රුනාම ආයේ පැය 3මාරක ගැප් එකක් තමයි අපි දෙන්නගේ රටවල් දෙකේ ඉන්නේ. ඉතින් ඒ හරියටම මල්ලිගේ ෆෝන් එකෙන් තමයි මම කෝල් කරේ. මොකද මගේ ෆෝන් එක එච්චර හරි නෑ. ඉතින් මම එයාට කෝල් කරා මල්ලිගේ ෆෝන් එකෙන් කෝල් කරලා මේ විදියට එයාව සර්ප්‍රයිස් කරා. ඉතින් ඔය නිදිමර ගාතේ තමයි අපේ හස්බන්ඩ් ඉන්නේ. එයා කියනවා එයා අවුරුද්දකින් තව වයසට ගියාලු. මොකද දැන් එයාට 31ක් වුණා හරියටම නොවැම්බර් 2 වෙනිදා. ඉතින් මෙන්න මේ විදියට මම බර්ත්ඩේ සෝං එකත් කියලා බර්ත්ඩේ කේක් එක කට් කරලා ඉතින් අන්න ඔය විදියට පොඩ්ඩක් යාව සර්ප්‍රයිස් කරා. ඉතින් ජර්මන් වල ඉන්න අයට කවදාවත්වත් බර්ත්ඩේ එකට කලින් දවසේ කිසිම පාටියක්වත් අඩුම ගානේ හැපි බර්ත්ඩේ කියලාවත් කියන්න හොඳ නැහැ. මොකද එයාලා ඒක බාරගන්නේ බෑඩ් ලක් එකක් විදියට. ඉතින් එයාලගේ මූණ නරක් වෙනවා එහෙම කිව්වොත්. හැබැයි මම ඒක වීඩියෝ වලින් දන්න හින්දා බලලා YouTube එකේම තමයි. අවුලක් නැහැ. Thank you. Remember the birthday? Do you remember? Say who has birthday? Did you see? That's right. Hey, my love. Oh, wow. Wow. Yeah. Look. Happy birthday. Oh, I love you, babe. My pronunciation. Chop chop, I know you. කොහොම හරි මේ වෙද්දී මගේ හස්බන්ඩ් ඉන්නේ බර්ලින් වල. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අනාගත නිවසේ. හෙරිටේජ්. හස්බන්ඩ්ට කවදා හරි ඒ නිවසේ තමයි හම්බ වෙන්නේ හස්බන්ඩ්ගේ අම්මගෙන්. ඒ බර්ලින් කියන්නේ ජර්මන් වල ප්‍රධාන නගරය. හරියට අපේ කොළඹ වගේ. ඒ මම ඔයාලට පෙන්නුවේ මම යූස් කරන ප්‍රොඩක්ට්. ඔයාලත් ඒ ටික අරන් බලන්න. ඉතින් බර්ලින් වල හස්බන්ඩ්ගේ අම්මා ඉන්නේ. ඉතින් හස්බන්ඩ් දැන් ඉන්නේ හයිඩල්බර්ග් වල රෙන්ට් එකට. ඉතින් හස්බන්ඩ් එහෙම කැමැත්තක් නැහැ බර්ලින් වලට ගිහින් සෙටල් වෙන්න. එයා කැමති හයිඩල්බර්ග් වල ඉන්න. ඇත්තටම මාත් කැමතියි. මොකද එහෙ ෆොරස්ට් එක තියෙනවානේ. එතකොට ෆ්‍රී ඇපල්, එතකොට මිදි, ඒ හැම එකක්ම කඩා ගන්න පුළුවන්. අනිත් එක ඉන්දියන්ස්ලා ඉන්නවා. මෙයාට වැඩියෙන් ඉන්නේ ඉන්ටර්නැෂනල් යාළුවෝ. ඉතින් ඒ හින්දා මාත් කැමතියි හයිඩල්බර්ග් වලම සෙටල් වෙන්න. ඉතින් හස්බන්ඩ්ුත් එහෙමයි. හරි ඉතින්. ඔන්න දැන් මම හස්බන්ඩ් වෙනුවෙන් පන්සල් යනවා. ඉතින් ඔයාලටත් හස්බන්ඩ් ඩිස්ටන්ස් කියලා
ඒ දවස දුකින් ගත කරන්න එපා. ඔයාලගේ හස්බන්ඩ්ලා ඩිස්ටන්ස් ඉන්නවා නම් එයාලා වෙනුවෙන් අපේ ආගමේ ආශිර්වාදය අරන් දෙන්න. හොඳ බිරිඳක් විදියට. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ බෝධිය. ඉතින් මේක පන්සලක් නෙවෙයි. ඒත් ඔයාලා දන්නවා ඇති අම්බලන්ගොඩ ඉන්නවනම්. හරි බලන්නකෝ ඉතින් ලස්සන. මං හිතන්නේ සැනසීම කියන එක ගෙනත් දෙන්නම තමයි මිනිස්සු හැටියට අපි ආගම අදහන්නේ. හරි. ඇත්තටම මගේ විශ්වයේ ගිෆ්ට් එකක් වන මගේ හස්බන්ඩ් ලැබුණෙම මම ගොඩාක්ම කරපු පින් නිසා. ඉතින් මෙයාත් මේ තව දුරටත් පින් රැස් කරගන්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව. හරි ඉතින් ඔන්න ඔහම කොහොම හරි මම ප්‍රාර්ථනා කරනවා වගේ මම දන්නවා අනිවාර්යෙන්ම මේ තමයි හස්බන්ඩ් මමයි ඩිස්ටන්ස් ගත කරන අන්තිම අවුරුද්ද කියලා. අන්තිම බර්ත්ඩේ එක කියලාත්. හරි ඉතින් මෙන්න මේ විදියට අපි කටින චීවරයකට අත ගහන්න ගියා. ඉතින් ඔයාලටත් කටින චීවර පූජාවක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කරන්න. හරි ඉතින් ඊළඟට මම යනවා හස්බන්ඩ් කොහමද අම්මත් එක්ක රෙස්ටුරන්ට් එකේ එයාගේ ඩිනර් එක ගත්ත කියලා තමයි තියෙන්නේ. බයි බයි. Oder kommt noch was? Oh. Grazie. Oh, hast du das ja doch noch? Natürlich. Das sieht ja toll aus. Ich hab gedacht, du kriegst nichts dazu. Ja, es wäre ein bisschen oll, muss ich gerade so. Ja, das